අවශ්‍යතාවයට තියෙනවා. නෑ ඉච්ච ලොකු ප්‍රශ්නයක් නෑ ඉතින් ඔබ තමයි රට හදනකොට බලමු ඉතින් නේ. රට හදනකොට ප්‍රශ්න තියෙනවා. ගෙදරක් ප්‍රශ්න තියෙනවා අපිට ප්‍රශ්න තියෙනවා. රටක් හදනකොට මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. පොඩි පොඩි ප්‍රශ්න. ඒ වගේ ඉච්ච ලොකු හිතන්න නරකයි. ඊයක් වගේ තමයි පොලිමේ. ඉස්සර වගේ. ඔව් ඉතින් අපි ආවා ඉතින් අපිට හොඳ යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙකුත් හම්බුණා ගෑස් පොලිමේම. මේ පොඩි ආතල්ලයකුත් තියෙනවා ඉතින්. ඔව් ගිය පාරත් ඒ වගේ මේ පාරත් ඒ වගේ තමයි ඉතින් අවුලක් නැහැ ඉතින් අපිත් ඉන්න කමක් නැහැ ඉතින්. අපි දුන්න තමයි මේකේ ඉන්න තමයි. දුන්නේ මේකේ ඉන්න. ගානක් නැහැ. ගෑස් ඇවිල්ලා තියෙනව නේද? ගෑස් ඇවිල්ලා තියෙන දැන් බෑව හැබැයි. තියෙනවා කියලා කියන ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි බලමු ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියලා නේ. ගෑස් తీර ඕන තරම් මිනිස්සුගේ කලබල ඔය මෙච්චරයි මට කියන්න පුළුවන්. දැන් අද ගෑස් ඇවිල්ලා බෑව නේද? ඔව් බෑලා බාලා තියෙන ඕන තරම් තියෙනවා ගෑස් බොරුවට මිනිස්සු කලබල කරන්න. මෙච්චරයි මට කියන්න. ඉක්මනට ඉවරෙන්නේ නැහැ පුදුම කර්මයක් මේක ගෙවන්න. ගෑස් ඇවිල්ලා තියෙනව නේද? ගෑස් ආවට දිකෝ ඊටම තනයි තියෙන්නේ ඒජන්ට් විතරයි තියෙන්නේ. අනිත් යන්නවල නැහැ. ඒජන්ට් විතරයි. ඒජන්ට් විතරයි දෙන්නේ. ඇවිල්ලා තියෙනවද? ඔව් ගෑස් අද ආවා. උදේ ආවා ගෑස් එක. මේ අපස්සුවා ගැන මොකද කියන්නේ? පොඩ්ඩක් ඉතින් දාඩිය දාගෙන ඉන්නවා. මේ එච්චරයි ඉතින් ඉක්මනට ගන්න පුළුවන් ඒ කියලා හිතනවා.